කට පිස්සු වට්ටන මේ වගේ රසම රස ඉස්සෝ කරි එකක් හදමුද? ඉතින් කොහොමද? හැමෝම ආදරෙන් පිළිගන්නවා කැමලන්තේට. ගෙදර තියෙන දේවල් වලින් හරිම ලේසියෙන් මේ වගේ රසම රස ඉස්සෝ කරි එකක් හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් අපි මුලින්ම බලමු අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. එන්නකො මේ පැත්තට. ඉස්සෝ, ලුණු, පොල් කිරි, තක්කාලි, අමු මිරිස්, උළුහාල්, කුරුඳු, අබ, කහ, මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, කරපිංචා, තුන පහ, ලුණු, ඉඟුරු සුදු ලුණු, ඒ වගේම පොල් තෙලුත් අවශ්‍ය වෙනවා. මුලින්ම මම හොඳින් සුද්ධ කරලා සෝදලා අරගත්තු මේ වගේ ප්‍රමාණයේ ඉස්සෝ ග්‍රෑම් 250 මැරිනේට් කරගන්නයි හදන්නේ. ඒකට මම ඉස්සෝ තියෙන භාජනය අරගෙන ලුණු කුඩු මේස හැඳි භාගයයි ගම්මිරිස් කුඩු මේස හැඳයි එකතු කරගන්නවා. එකතු කරගත්තු ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඉස්සන් සමග හොඳින් මික්ස් වෙනකන් විනාඩියක් වගේ අතින් හොඳින් අනා ගන්නවා. දැන් අපි මේ ටික විනාඩි 10ක් 15ක් වගේ මැරිනේට් කරගන්න ඕනේ. විනාඩි 15කට පස්සේ ඉස්සෝ කරි එක හදාගන්නයි මම ලෑස්ති වෙන්නේ. මුලින්ම පෑන් එකක් ලිපේ තියාගෙන තෙල් මේස හැඳි 3ක් එකතු කරගන්න ඕනේ. තෙල් ටික රත් වීගෙන එනකොට අබ මේස හැඳකුත් මම එකතු කරගන්නවා. අබ ටික බැදිලා හොඳ සුවඳක් එනකොට තලාගත්තු ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් මේස හැඳි 2යි කරපිංචා කොළ කීපයකුයි එකතු කරගන්නවා. මේ සේරම හොඳින් බැදිලා හොඳ රන්වන් පාටක් එනකන් විනාඩියක් වගේ හොඳින් මික්ස් කරගන්න ඕනේ. ඊළඟට මම කුරුඳු කෑලි කීපයකුයි අබ මේස හැඳකුයි එකතු කරගෙන ආයිමත් විනාඩියක් වගේ හොඳින් මික්ස් කරගන්නවා. ඔන්න දැන් මම හීනියට කපාගත්තු සාමාන්‍ය ප්‍රමාණයේ ලුණු ගෙඩියකුත් එකතු කරගන්නවා. ආයිමත් එකතු කරගත්තු ඉන්ග්‍රීඩියන්ට්ස් සේරම හොඳින් මික්ස් කරන ගමන් විනාඩියක් වගේ කුක් කරගන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ වෙලාවේ ඔයාලා ලිපේ ගින්දර ටිකක් අඩුවෙන් තියාගන්න. ඊළඟට මම 3-5 කුඩු මේස හැඳි 1/2යි මිරිස් කුඩු මේස හැඳි 2යි එකතු කරගන්නවා. දැන් ආයිමත් විනාඩියක් වගේ මික්ස් කරන ගමන් හොඳින් කුක් කරගන්න ඕනේ. ඔයා සැරට කන්න කැමති කෙනෙක් නම් රස අනුව ඉන්ග්‍රීඩියන්ට්ස් වල ප්‍රමාණයන් වෙනස් කරගන්න. ඔන්න දැන් මම හීනියට කපාගත්තු අමු මිරිස් කරල් 2යි කපාගත්තු පොඩි තක්කාලි ගෙඩියකුයි එකතු කරගන්නවා. දැන් තවත් විනාඩි භාගයක් වගේ මික්ස් කරන ගමන් හොඳින් කුක් කරගන්න ඕනේ. එකතු කරගත්තු සේරම දේවල් වලට මිරිස් කුඩු 3-5 හොඳින් අල්ලගෙන තවත් ටිකක් තඹ ගන්න ඕන නිසා මේ වෙලාවේ මම වතුර මිලිලීටර් 30ක් වගේ එකතු කරගන්නවා. දැන් තවත් විනාඩියක් වගේ මේ සේරම හොඳින් කුක් කරගමු. ඔන්න දැන් තමයි මැරිනේට් කරගත්තු ඉස්සෝ ටික එකතු කරගන්නේ. දැන් ආයිමත් හොඳින් මික්ස් කරන ගමන් විනාඩි 2ක් වගේ කුක් කරගමු. ඔන්න මේ වෙලාවේ ඔයාලා ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගන්න. ගෙදර සෝයා සෝස් තිබුණ නිසා සෝයා සෝස් මේස හැන්දක් වගේ මම එකතු කරගන්නවා. සෝයා සෝස් අවශ්‍යම නැහැ. ඔයා ළඟ තියෙනවා නම් විතරක් එකතු කරගන්න. දැන් ආයිමත් හොඳින් මික්ස් කරගෙන කලින් හදාගත්තු පොල් කිරි කෝප්පේ මම එකතු කරගන්නවා. මුලදිම කහ කුඩු එකතු කරගන්න අමතකුණ නිසා මේ වෙලාවේ මම කහ කුඩු මේස හැඳි කාලකුත් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු මේස හැඳි භාගයකුත් එකතු කරනවා. මේ වෙලාවේ ඔයාගේ ඉස්සෝ කරි එකේ ලුණු රස අඩුද වැඩිද බලලා රස අනුව ලුණු ප්‍රමාණය වෙනස් කරගන්න. කිරි ටික එකතු කරගත්තු ගමන්ම කැටි ගැහෙන්න බලන නිසා හැන්දකින් නොනවත්වාම මික්ස් කරන ගමන් විනාඩි 3ක් වගේ කුක් කරගමු. විනාඩි 3කට විතර පස්සේ කිරි ටික මේ ගානට හොඳින් ඉතුරුවාම හැන්දකින් ටිකක් කලවම් කරලා ලිපේ ගින්දර ටිකක් අඩු කරගන්න. දැන් අඩු ගින්දරේ විනාඩි 8ක් වගේ කිරි ටික මේ ගානට හොඳින් හිඳෙනකන් කුක් කරගන්න ඕනේ. විනාඩි 8කට පස්සේ ඉස්සෝ ටික හොඳින් තැම්බිලා මේ ගානට කුක් වුණාම ලිප් ඔෆ් කරලා පෑන් එක ලිපෙන් බාගන්නවා. ඉස්සෝ කරි එක හදාගෙන ඉවරයි. එහෙනම් ඔයත් මේ රසම රස ඉස්සෝ රෙසිපි එක try කරලා බලලා රසද කියලා මටත් කියන්න. ආයිමත් කෑම කතාවක් අරගෙන එන්න. channel එක subscribe කරලා තියාගන්න. ආදරේ.